ඔබේ වෙනස් වෙනකොට ඔබට උපමාවක් කිව්වොත් ඔබ කණුවකට බොහොම තදින් හේතු වෙලා ඉන්නවා. කණුව පෙරළුනොත් මොකද වෙන්නේ? ඔබත් පෙරලෙනවා. ඒ වගේ ඔබ තදින් දෙයක් අල්ලගෙන ඉන්නවා නම් ඒ දේ වෙනස් වුණොත් ඔබ මොකද වෙන්නේ? වෙනස් වෙන එකත් එක්කම ඔබේ හිත විපරීත වෙනවා. විපරීත වෙනකොට ඔබට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඔබ කණුවකට බොහොම ලාවට හේතු වෙලා ඉන්නවා. කණුව වැටෙනකොටම ඔබ කෙලින් වෙනවා ටක්කා. ඇයි? ඔබ තදින් හේතු වෙලා නැහැ. ඒ වගේ ඔබේ මනස ඔබ බාහිරට පිහිටව ගන්නේ නැත්තම් තදින් ඔබ දන්නවා නම් එතන නාම රූප ධර්මයක් පවතින කියන ඒ අවබෝධයේ පවතින යනකොට පින්නතුනේ ඔබේ මනස දුකෙන් තද කරගන්නේ නැතුව ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබට දුකෙන් ටිකෙන් ටික අඩු වෙමින් ඔබේ මනස මිදෙන බවක් නිදිට. එතකොට වෙනදා ඔබට රිදවීම් ගෙන ආපු වචන වෙනදා ඔබට රිදවීම් ගෙන ආපු දේවල් ඔබව වේදනාවට පත් කරපු දේවල් ඔබටම අත්විඳින්න පුළුවන් දැන් ඒක ඇති කරන්නේ නැහැ කියන එක. මේ මට්ටම ඔබේ නුවණ දියුණුවත් එක්ක කොච්චර සියුම් තැනකට ඔබව අරගෙන යයිද කියනවා නම් පින්නතුනේ ඔබට කායික වේදනාවක් අවශ්‍ය නම් ඉක්මවා යන්න පුළුවන් තැනකටපත් කරගන්න පුළුවන්. එයි කායික වේදනාව අපි විඳින්නේ ඇති බවට අරගෙන. ඒ නිසා තමයි මට පැයක් තිස්සේ ඔළුව කැක්කුමයි මට මෙච්චර දවසක් සනීපනේ අපි විඳින්නේ එහෙම නෙමෙයි. මොකද ඒක පැත්තේ මම කියලා කෙනෙක් ඉන්නවා එයාට තමයි දුක එන්නේ කියලා විඳින්නේ. හැබැයි ඔබට නාම රූප ධර්මයක් හටගෙන නැති වෙනවා කියන එක හම්බෙනවා නම් කොයි වෙලාවෙ ඉපදුණු නාම රූප ධර්මයේ දොයි වේදනාව විඳ මම වෙන්නේ. ඔබට ඒක පණවන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබට මේ ධර්මයන්ගේ Nirodhe පෙනේ මිසක ලෙඩ වෙන විඳින පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. ඒකත් ඉක්මවා යන්න පුළුවන්. මම නිතර ඒකටත් උපමාවක් කියනවා. පාරේ යනකොට කඩිරි ගහලා තියෙනවා. හිතන්නකො ළඟින් කඩිරි ගහලා තියෙන තැනක ඔබ වේගෙන් ගියොත් ඔබට මොකද්ද පේන්නේ? තනි ඉරක් වගේ දකින්න පුළුවන්. ඒ ඔබ ඉර විතරක් දකින නිසා. ඔබට කොයි වෙලාවක හරි දකින්න පුළුවන් නම් අර හිඩස විතරක් දකින්න පුළුවන් නම් ඔබට මොකක් පෙනේද? ඔබේ ඇස් දෙකට පුළුවන් අර හිඩස විතරක් දකින්න. එහෙම වුණොත් එහෙම ඔබට ඉරක් පේන්නේ නැතුව ගිහිල්ලා. පින්නතුනේ අන්න ඒ වගේ මේ නාම රූප ධර්මයන්ගේ Nirodheට හිත තියන්න පුළුවන් නම් එයාට මොකක් වෙන්නේද? Nirodheට හිත බැස ගන්නකොට ප්‍රවෘත්තිය පැවැත්ම කියන එක පේන්නේ. ඒ නිසා අපවත්ති නිබ්බාණං කියනවා. නොපැවැත්ම කියන එක නිවනයි. පැවැත්මක් පේන්නේ. ඇයි ඒ ධර්මයන්ගේ පැවැත්මක් නෑ. දුකේ පැවැත්මම පේන්නේ නෑ යාට. එතකොට යාට ලෙඩ වෙන තැන්වල මම ලෙඩ වෙනවා කියන එක යා විඳින්නේ නෑ. එයා ඒකෙන් විසංයුක්තව වාසය කරනවා. ඒකත් එක්ක එකතු වෙලා නැහැ. සියුම්ම යනකොට ඔබට කායික වේදනාව පවා ඉක්මවා යන්න පුළුවන් තැනකට ඔබේ මනස පත් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ ඒක ඔබේ මානසික වේදනාව ඉක්මනින් ගෙවා දමන්න පුළුවන්කම තියෙනවා. කායික වේදනාවත් භාවිත කළ මනස තුල ඔබට ඉක්මවා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලා මාර්ගයක් පෙන්වලා දෙන්නේ මෙන්න මේ වගේ උත්තරීතර තැනකට ඔබේ මනස පත් කරගන්න. ඒක කරගන්න ඔබට පුළුවන්කම තියෙන්නේ ඔබේ ප්‍රඥාව අවදිමත් කර ගැනීම තුළ.